මම හිතනවා අදින් ආරම්භ වෙන්නේ කොළඹ පරිවර්තනීය යුගයක්. අපි විපක්ෂයක් විදියට නරුමවාදී තැනකට මේ සභාව ගෙනියන්න කැමැත්තක් නැහැ. මහනගර සභා ආඥා පනත යටතේ සභාව පැවැත්වීමේදී දින 4කට ඉස්සෙල්ලා නොටිස් එකක් න්‍යාය පත්‍රයක් එවන්න ඕනේ. හැබැයි මේ ස්කෝප් එක කමිටිස් පත් කිරීමේ ස්කෝප් එක දැන් ටේබල් වෙලා තියෙනවා. එතකොට මේක මැට්ටෝ නෙමෙයි ඉන්නේ, මේක ගොබ්බයෝ නෙමෙයි ඉන්නේ. මේක හරිනම් එජන්ට් කරන්න ඕන සභාවක්. නමුත් මහජන මුදල් විශාල ප්‍රමාණයක් වැය කරලා තියෙනවා. සභිකයෝ හාපුරා කියලා බලාගෙන ඉන්නවා. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මගේ සාමාන්‍ය කතාවේදී මම ඒක කියනවා. අපි ඒක අපේ අකමැත්ත විරෝධතාවය විපක්ෂයක් විදියට ප්‍රකාශ කරමින් කටයුතු නොවීමට වග බලා ගත යුතුයි කියන යෝජනාව කරමින් අකමැත්ත හා විරෝධතාව විපක්ෂය ප්‍රකාශ කරනවා. ඒක සටහන් කරන්න. දින 4කට ඉස්සර බලන්න මහනගර සභා ආඥා පනත පෙන්නනවා.